ආයුබෝවන් සියලු දෙනා මිතා සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. තාම subscribe වෙලා නැත්නම් subscribe වෙන්න. එවිට වීඩියෝ එකක් නිකුත් කළ වහාම දැනගන්න පුළුවන්. දැනට නිකුත් වෙලා තියෙන වීඩියෝ වලින් යම් ප්‍රමාණයක් description area එකේ දාලා තියෙනවා. සියලුම වීඩියෝ බලන්න channel එකට එන්න. යම් ඖෂධයක් පිළිබඳව වීඩියෝ එකක් නිකුත් වෙලා තියෙනවද කියලා බලන්න ඖෂධයේ නම ඉංග්‍රීසියෙන් යොදලා ඉන් සිංහල ලෙස යොදලා YouTube search කරන්න. එවිට වීඩියෝ එකක් තියෙනවා නම් පහසුවෙන් දැක ගන්න පුළුවන් වේවි. මේ වීඩියෝවෙන් isosobite mononitrate ඖෂධය පිළිබඳ කතා කරමු. ඒ වගේම මෙම වීඩියෝව කොටස් වශයෙන් එනම් chapters විදිහටත් බලන්න පුළුවන්. ඒ වගේම මෙම ඖෂධය සම්බන්ධයෙන් PDF නිකුත් කරලා තිනවා ඒවත් ලබා ගන්න පුළුවන්. description area එකට එන්න එවිට ඔබට පහසුවෙන් මේවා බලා ගන්න පුළුවන්. මේකේ ඖෂධ නාමය තමයි isosobite mononitrate කියලා කියන්නේ. මේක මේ විදිහට ISMN කියලා බොහෝ විට භාවිතා වෙනවා. වෛද්‍යවරු ලියනවා දකින්න පුළුවන්. මේකේ බහුලවම වෙළඳ නාමයක් තමයි Solotrate කියලා කියන්නේ. මේක මිලිග්‍රෑම් 30 සහ 60 වශයෙන් බහුලව වෙළඳ පොලේ දකින්න පුළුවන්. isosobite mononitrate සැලකුවාම isosobite කියලා කියන්නේ මේක organic nitrate කියන එකයි. මේක nitrate එකක් නිසා අපි බහුලව භාවිතා වෙන nitrate වර්ග කිහිපයක් මෙතන දක්වලා තියෙනවා. glyceryl trinitrate මේක කෙටියෙන් GTN කියලා කියනවා. බොහෝ දෙනෙක් මේ දන්නවා පපුවේ කැක්කුමට දිව යට තියෙන පෙත්ත කිව්වාම. ඒ වගේම තව ඖෂධයක් තමයි isosobite dinitrate. ඒක ISDN කියලා භාවිතා කරනවා. මෙම නයිට්‍රේට් කාණ්ඩයම සැලකුවාම නයිට්‍රික් ඔක්සයිඩ් නිදහස් කරනවා. ඒක NO කියලා සංකේතවත් කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ vasodilator එකක්. එනම් රුධිර නාල පළල් කරන ඖෂධයක්. පළල් කරන සංයෝගයක්. මෙන්න මේ නිසා හොඳින් රුධිර ගැලීමට ඉඩ පහසුකම් සලසනවා. මොකද රුධිර නාල පළල් කරලා හොඳින් රුධිරය ගැලීමට සලස්වනවා. මේක නිසා රුධිර නාලවල තියෙන අවහිරතා ඉවත් වෙලා හොඳින් රුධිරය සැපේනවා. මෙම ඖෂධ නිසා ISMN ඖෂධය නැත්නම් GTN වගේ ඖෂධ නිසා රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. මේක මේ කාණ්ඩයේම තියෙන අතුරු ආබාධයක් විදිහටත් අපිට පල්ලෙහින් බලා ගන්න පුළුවන්. හයිපොටෙන්ෂන් කියන එක දක්වලා තියෙනවා. මෙම ISMN ඖෂධය ලබා දෙන්නේ ඇන්ජයිනා තත්ත්ව වලින් වැළැක්වීමට. prophylaxis of angina. ඇන්ජයිනා නොවන පපුවේ කැක්කුමුත් ඇති වෙන්න පුළුවන්. නමුත් ඇන්ජයිනා එකක් කියලා කියන්නේ හෘදයට රුධිරයේ සපයන කිරීට දමනි අවහිර වීම නිසා ඇති වෙන්න පුළුවන් පපුවේ කැක්කුමට තමයි ඇන්ජයිනා කියලා කියන්නේ. ඒ වගේම මෙම ISMN ඖෂධය හෘදයාබාධයක් වැළඳිලා තියෙන අවස්ථාවලදී වෙනත් ඖෂධ සමගත් ලබා දෙනවා. අපි prophylaxis of angina කියලා කියද්දී මුලින් හෘදයාබාධයක් ඇති වෙලා නැති කෙනෙකුටත් මෙම ඖෂධය ලබා දෙන්න පුළුවන්. එනම් යම් හෘදයාබාධයක් ඇතිවීම වැළැක්වීමට. ඒ වගේම එකවරක් හෘදයාබාධ වැළඳුනාට පස්සෙත් වෛද්‍යවරු මේක නැවත නැවත ඇතිවීම වැළැක්වීමට මෙම ඖෂධය ලබා දෙන්න පුළුවන්.
මෙසේ කිරීටක දමනි අවහිර වීම නිසා මේ පපුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. මෙතන දක්වලා තියෙනවා එක්තරා ආකාරයක ඇන්ජයිනා වල වර්ග කිරීමක්. ස්ටේබල් ඇන්ජයිනා, අන්ස්ටේබල් ඇන්ජයිනා, මයික්‍රෝවැස්කියුලර් ඇන්ජයිනා සහ වේරියන්ට් ඇන්ජයිනා කියලා. අපි මේ පිළිබඳව පොඩි අදහසක් ලබා ගමු. ස්ටේබල් ඇන්ජයිනා එහෙම නැත්නම් ඇන්ජයිනා පෙක්ටෝරිස් කියලා කියනවා. මේ తত্ত্বය අධික මහන්සි වීමේදී අධික දුකකදී අධික සතුටකදී ඇති වෙන්න පුළුවන් తত্ত্বයක්. මේක තමයි බහුලවම දකින්න පුළුවන් ආකාරය වෙන්නේ. ඊළඟට අන්ස්ටේබල් ඇන්ජයිනා. එනම් මේක විවේකී අවස්ථාවල ඇති වෙන්න පුළුවන්. මේක හෘදයාබාධයක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. මේක විවේකයෙන් ඉන්න කොටත් ඇති වෙනවා නම් එහෙම තත්ත්වයක් වීමේ ගොඩක් ඉලකඩකුත් තියෙනවා. ඊට පස්සේ මයික්‍රෝවැස්කියුලර් ඇන්ජයිනා කියලා කියන්නේ කුඩා කිරීටක ධමනි වල ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. මේක දියවැඩියාව අදිරුදිර පීඩනයේ පාලනය නොකිරීම නිසා තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. වේරියන්ට් ඇන්ජයිනා මේ තත්ත්වය නම් ඊටම කලාතුරකින් ඇති වෙන තත්ත්වයක්. ඊළඟට අපි බලමු ඇන්ජයිනා රෝග ලක්ෂණ කිහිපයක්. පපුවේ කැක්කුම සමහර විට තද කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඊතරම් දරුණුවට නොවුනත් සාමාන්‍ය තරමේ පපුවේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු යොමු වීම ඉතා වැදගත් වෙනවා. එහිදී ඔහු බොහෝ විට ECG පරීක්ෂණයක් මූලික පරීක්ෂණ වශයෙන් බොහෝ විට ඔබට නිර්දේශ කරાવી. එවිට ඒ අනිවාර්යෙන් කරගන්න. ඒ වගේම පපුව දැවිල්ල, පපුව හිර කිරීම, හුස්ම ගැනීමේ අපහසුව, කෙටි හුස්ම වැටීම, ඒ වගේම දහඩිය දැමීම. සමහර ලාවට අපිට දකින්න පුළුවන් අධිකව ඇඟ තෙමෙන තරමින්ම දහඩිය දාලා තියෙන මෙවැනි තත්ත්වවලදී. ඒ වගේම පපුවේ සිට යම් යම් ස්ථානවලට විහිදෙන වේදනාවකුත් මෙම ඇන්ජයිනා තත්ත්වවලදී සමහර අවස්ථාවලදී දකින්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු අතුරු ආබාධ පිළිබඳව. සමහර අතුරු ආබාධ නම් ඊටා කලාතුරකින් තමයි කෙනෙකුට ඇති වෙන්න පුළුවන් වෙන්නේ. අපි මුලින් කතා කරා මේ ISMN කියන්නේත් නයිට්‍රේට්ස් කියන කාණ්ඩයට අයිති ඖෂධයක් කියන එක. අපි මෙම ඖෂධයේ අතුරු ආබාධ සැලකීමේදී නයිට්‍රේට් කාණ්ඩයේ අතුරු ආබාධ පිළිබඳ විමසා බලමු මුලින්ම. මේ තියෙන BNF එකේ දක්වලා තියෙන අතුරු ආබාධ ටික මේක අපි විශ්ලේෂණය කරලා බලමු. සාමාන්‍යයෙන් common හරි very common side effects කියලා කියවහම very common කියලා කියන්නේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ. common side effects කියලා කියන්නේ පුද්ගලයන් 10 දෙනෙක් භාවිතා කරොත් එක් අයෙකුගේ ඉඳලා 100 දෙනෙකුගෙන් එක් අයෙකු දක්වා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ. මෙතන common එහෙම නැත්නම් very common අතුරු ආබාධ තමයි දක්වලා තියෙන්නේ. ඖෂධය ගැන මුලිනුත් කතා කරද්දී සඳහන් කළා අවරුධිර පීඩනය කියන එක. මෙතන නයිට්‍රේට් කාණ්ඩයේම ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධයක් විදිහට හයිපොටෙන්ෂන් කියන එක දක්වලා තියෙනවා. එනම් රුධිර පීඩනය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු වීමේ යම් ඉඩකඩක් තියෙනවා. මේක අතුරු ආබාධයක් විදිහට මෙතන සඳහන් කරලා තියෙනවා. uncommon side effects කියලා කියන්නේ uncommon side effects කියලා කියන්නේ පුද්ගලයන් 100 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ඉඳලා 1000කගෙන් එක් අයෙකුගේ වගේ පරාසයක ඇති වෙන side effects අතුරු ආබාධ uncommon කියලා හැඳින්වෙනවා.
ඊළඟට අපි බලමු ISMN ඖෂධය සම්බන්ධයෙන් BNF එකේ සඳහන් කරලා තියෙන අතුරු ආබාධ. මෙතන උන් දක්වලා තියෙනවා මයල්චියා කියලා කියන තත්ත්වය. මේ ඊටාම කලාතුරකින් කෙනෙකුට හැදෙන්න පුළුවන් අතුරු ආබාධයක්. එනම් පුජ්‍යලයින් 1000ක ගෙන් එක් අයෙකුගේ ඉඳලා 10000ක ගෙන් එක් අයෙකුගේ වගේ ප්‍රමාණයකට තමයි මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් වෙන්නේ. මයල්චියා කියලා කියනවා මස්පිඩු වේදනාව ඇතිවීමට. මෙම ISMN ඖෂධය සාමාන්‍යයෙන් දිනකට වරක් තමයි බොහෝ අවස්ථාවලදී ලබා දෙන්නේ. මේක උදේට ලබා දෙන්නේ. බොහෝ විට උදේට මිලිග්‍රෑම් 30ක් එහෙම නැත්නම් උදේට මිලිග්‍රෑම් 60ක් වගේ අවස්ථා තමයි බහුලවම දකින්නට ලැබෙන්නේ. මීට අමතර වුණත් මෙම ඖෂධය ලබා දෙන්න පුළුවන්. මෙම ISMN ඖෂධය සැලකුවාම හෘදයට දරන්නට වෙන කාර්ය ප්‍රමාණය මෙම ඖෂධයෙන් අඩු කරනවා. අපි කියනවා ප්‍රීලෝඩ් එක අඩු කරනවා, ආෆ්ටර් ලෝඩ් එක අඩු කරනවා. ඒ වගේම හෘදයට සැපෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරනවා. කාඩියක් ඔක්සිජන් සප්ලයි එක වැඩි කරනවා. ඒ වගේම හෘදය විසින් භාවිතා කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මොකද හෘදයට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙන නිසා හෘදයට භාවිතා කරන්න තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ කාරණයක් අතිශයින් වැදගත් කාරණයක්. අපි PDE inhibitors tadalafil, sildenafil, vardenafil, avenafil අපි ටිකක් මේක තව විස්තර කරොත් එහෙම පිරිමි අය ලිංගික කටයුතු සඳහා භාවිතා කරන වියාග්‍රා වගේ ඖෂධ. තව වෙළඳ නාමයක් තමයි කියුපිඩ් ඖෂධය වෙළඳ නාමය. ඒ වගේම තව වර්ගයක් තමයි සෙලිග්‍රා කියන ඖෂධ වෙළඳ නාමය. මේවත් එක්ක මෙම ISMN ඖෂධය කිසිසේත් භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. මේ වගේ ගැටලුවක් පිරිමි අයට තියෙනවා නම් ඔබ කිසිසේත් වෛද්‍ය අනුමැතියකින් තොරව මෙම ISMN ඖෂධය සමග මෙවැනි උත්තේජක ඖෂධ භාවිතා නොකළ යුතු වෙනවා. එහිදී සමහර විට රුධිර පීඩනය හොඳටම අඩු වෙලා මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඔබට මේව ගැටලු තියෙනවා නම් ඔබ කල යුත්තේ වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම ඖෂධ ලබා ගැනීම නෙමෙයි. වෛද්‍යවරයෙකු හම් වෙලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. එවිට ඔහු අවශ්‍ය නිර්දේශයක් ඖෂධයක් ලබා දෙවි අවශ්‍ය මාත්‍රාවක් සමග. හොඳයි, මේ වීඩියෝවෙන් යමක් දැනගන්නට ඇති. අනික් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ ලබා ගන්න subscribe වෙන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු. ආයුබෝවන්.